චක්කු විඥානය කියලා කියන්නේ මේ නොදන්නා මට්ටම ගැන චක්කු විඥානයේ ලක්ෂණය තමයි ඇහැ බිඳුණු එක ගැන දන්නවා. එයා චක්කු විඥානේ හිතෙන් දන්නේ නැහැ මේ දැක්කේ මොකද්ද, ගෙයක්ද, දොරක්ද, මිනිස්සෙක්ද මොකක්වත් දන්නේ නැහැ චක්කු විඥානේ. ඒකට එයා දන්නේ එකම එක දෙයයි. ඇහැ බිඳුණු ලක්ෂණය දන්නවා. ඒතකොට චක්කු විඥානයේ කෘත්‍ය තමයි මේ ඇහැ බිඳුණු බව දන්න විඥාන කෘත්‍ය දැනගන්න ලක්ෂණය එච්චරයි. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ කියන එකෙන් ස්පර්ශයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම චක්කු විඥාණයෙන් දැනගත්ත දේ නැවත සිතට උපද්දනවා, සිතට නගනාර්ථයෙන් ස්පර්ශ වෙනවා. නැවත චක්කු විඥාණයෙන් ගෝචරය කරගත්ත දේ ආරම්භය හිතට ස්පර්ශ කරලා දෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙනවා වේදනා සංඥා කියලා ගති දෙකක්. එතකොට මේ වේදනා සංඥා කියන ගති දෙකේදී මේ වේදනාව සහ සංඥාව කියන්නේ වේදනාව කියන්නේ විඳිනකම, සංඥාව කියන්නේ හඳුනනකම. වේදනාව විඳිනකම කියලා කියනකොට සැප, දුක්, උපේක්ෂා කියන මේ ත්‍රිවිධ වේදනාව නෙමෙයි මෙතනදී කතා කරන්නේ. මෙතන විපාක වේදනාව උපේක්ෂා සහගතයි ඒක. සැප දුක් උපේක්ෂා කියලා බෙදන්න හදන දැන් ගහ දැක්කා. ගහ දැකලා ගහ තියෙන ගහ පිළිබඳව අපිට උපේක්ෂා සහගතයි. ඒ උපේක්ෂාව නෙමෙයි මේ. ඒ වගේම ගහ දැකලා ගහේ සතුටු වෙනවා. ඒ සැප සහගත වේදනාවක් නෙමෙයි. ඒ වගේම දුක් සහගත වෙනවා. ඒ දුක් සහගත දේ ඇති වෙන දුක් වේදනාව ගැනත් නෙමෙයි අපි කතා කරන්නේ. එතකොට මේ කතා කරන්නේ වේදනාව කියලා විපාක වේදනාවක් පිළිබඳව. විපාක වේදනාවක් කියලා කියන එකේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම රූපය හඳුනගෙන නැහැ. නමුත් ඇහැ බිඳුණු එකේ වේදනාව ස්පර්ශයෙන් ඔසවපු දේ වේදනා සංඥා කියන ගති දෙකෙන් නැවත ඔසවලා ගන්නවා. සංඥාව තියෙනවා ඇහැ බිඳුණු බවට, වේදනාව තියෙනවා ඇහැ බිඳුණු බවට. එතකොට ඒක උපේක්ෂා සහගතයි. ඒකයි චක්කු විඥාන සිත උපේක්ෂා සහගතයි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උපේක්ෂා සහගත වේදනාවක් විතරයි මෙතන පවතින්නේ. එතකොට චේතනාව හැම වෙලාවකදීම චේතනා කියලා කියන්නේ හිතනකම. දැන් වේදනා සංඥා කියන ගති දෙක වේදනාවයි සංඥාවයි. වේදනාව කියන්නේ විඳිනකම, සංඥාව කියන්නේ හඳුනනකම. මෙයා විඳින්නේ, මෙයා හඳුනන්නේ ස්පර්ශයෙන් ගෙනල්ලා දීපු ටික පිළිබඳව. ස්පර්ශයෙන් ගෙනල්ලා දුන්නේ චක්කු විඥාණයෙන් දැනගත්ත ඇහැ බිඳුණු බවට දැනගත්ත ටික තමයි ස්පර්ශයෙන් ගෙනල්ලා දුන්නේ. එතකොට මේ වේදනා සංඥා දෙක හේතුවක් වෙනවා මොකටද? චේතනාවට. මෙතන චේතනාව කර්ම නෙමෙයි. මෙතන චේතනාව විපාක චේතනාව නැතිනම් මනෝ ධාතු සිතක්. මෙයාට හිතන්න පුළුවන්කම තියෙන්නේ මේ වේදනා සංඥා දෙක ගැන විතරයි. ඇහැ බිඳුණු එක පිළිබඳව තියෙන වේදනාව සහ සංඥාව පිළිබඳව. ඇහැ බිඳුණු වේදනාව දන්නවා, ඇහැ බිඳුණ කියන තියෙන සංඥාව දන්නවා. මේ දෙකට හිතනකම තමයි මේ චේතනාවේ ලක්ෂණය. ඊට පස්සේ මනෝ විඥාන ළඟට එනකොට හැම වෙලාවකදීම මේ චේතනාවෙන් සකස් කරලා දුන්නේ වේදනා සංඥා දෙක පිළිබඳව මනෝ විඥාණයෙන් දන්නේ මේ මනෝ විඥාණයෙන් හඳුනන්නේ මේ වේදනා සංඥා කියන ගති දෙකෙන්ම හදලා දීපු ටික. වේදනා සංඥා දෙක පිළිබඳව දැනගන්න ටික. මෙතෙන්ට එනකන් මේ ටිකට කියනවා සම්පූර්ණ විපාක ධර්මතා කියලා. මේ ටික නව කර්ම නෙමෙයි, කෙලෙස් නෙමෙයි, කිලුටු නෙමෙයි, මේ ටික සම්පූර්ණ විපාක. ওই විපාකේ නැති කරන්න බෑ අපිට. ওই ටික සම්පූර්ණ විපාක ධර්මතා ටිකක්. ඒකට මනෝවිඤ්ඤාණයේ ලක්ෂණය තමයි අර වේදනා සංඥා දෙක පිළිබඳව දැනගත්තකම. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දිට්ඨත්ත අභිනරූපත්තා මනෝවිඤ්ඤාණ ධාතු කියලා මේ මනෝවිඤ්ඤාණ සිතෙන් යම් දෙයක් දැනගත්තා නම් ඒක නැවත අරමුණට නැගීම් වශයෙන් ඇති වෙනවා. නැවත සිතක් මනෝ ධාතු සිතක්. ඒකට කියනවා දිට්ඨත්ත අභිනරූපත්තා මනෝවිඤ්ඤාණ ධාතු කියලා. ඉතින් කරුණ වශයෙන් වැඩි වෙන නිසා ඒක අපි අතහැරලා ගත්තොත් අපිට තියෙනවා මනෝවිඤ්ඤාණය තුල දැන් මනෝවිඤ්ඤාණයෙන් දැනගත්ත දේට හිතනකම. එතනින් තමයි අපිට වරදින තැන, අපි නව කර්ම හදාගන්න තැන. මනෝවිඤ්ඤාණයෙන් දැනගත්තේ අනාත්ම වේදනා සංඥා දෙකක්. එතකොට දැන් මේ දැනගත්ත දේ ආරම්භය දැනගත්ත දේට හිතනකම. අතන තියෙන්නේ
සිද්ධ වුණ දෙයට හිතලා ඒ දේ පිළිබඳව දැනගත්තා. වේදනා සංඥා දෙකට හිතලා වේදනා සංඥා දෙක පිළිබඳව දැනගත්තා. දැන් දැනගත්ත දෙයට හිතලා හිතන දේ දැනගන්නකම. දැනගත්ත දෙයට හිතන්න තියෙන්නේ Taman තුල රැස් කරගත්ත ටික. මනෝ විඥාණයෙන් දැනගත්ත දෙයට නැවත හිතන්න තියෙන විඥාණයෙන් දැනගත්ත ලක්ෂණ ටිකට නැවත හිතන්න තියෙන්නේ Taman ළඟ තියෙන සංඛාර නිමිති ටික රැස් කරගත්ත ධර්මතා ආශ්‍රව ටික. එතකොට මේ ආශ්‍රව ගස් ගල් ගෙවල් දොරවල් මිනිස්සුયો යාන වාහන මේ හැම දෙයක්ම අපි රැස් කරගෙන තියෙනවා නම් මේ රැස් කරගත්ත සංඛාර නිමිති ටික කුණු ගොඩ නැතිනම් මේ රැස් කරගෙන තියෙන මේ කාරණා ටික පිළිබඳව තමයි අපි හිතන්නේ. දැනගත්ත දෙයට හිතනකම. මනෝ විඥානය හරහා දැනගත්ත දෙයට දැන් හිතනවා. ඊට පස්සේ හිතන දේ දැනගත්ත බව. දැන් දැනගන්නේ මෙතන දැනගත්ත දෙයට හිතලා දැන් හිතුවේ යම් විදිහකටද හිතන දේ තමයි දැනගන්නේ. දැන් අරහෙන් ඇහැ රූප කියන තැනින් ආවේ අනාත්ම වර්ණ සටහනකුයි ආවේ. වර්ණ සටහන ආරම්භය චක්කු විඥාණයෙන් කලේ ඇහැ බිඳුණු බව දැනගන්න එක. ඇහැ බිඳුණු බව දැනගත්ත එක ගැන වේදනා සංඥා කියන ගති දෙකෙන් එයාට ගෙනල්ලා දුන්නා. සම්පූර්ණම ඇහැ බිඳුණු බවට මනෝ විඥාණයෙන්ම දැනගත්තා. ඒකට දැන් මේ ඇහැ බිඳුණු බව දැනගත්ත මේ සිද්ධිය පිළිබඳව නැවත හිතලා හිතන දේෙන් දැනගන්නවා සිතන දේ පිළිබඳව දැනගන්නවා මිනිස්සෙක් ගෙවල් දොරවල් යාන වාහන තියනවා කියලා මේකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. දැන් පංච උපාදානස්කන්ධය හැම වෙලාවකදීම පංච උපාදානස්කන්ධය කියලා කියනකොට මෙතන ස්කන්ධ පංචකයක්. හැබැයි මෙතන පංච උපාදානස්කන්ධයේදී උපාදානස්කන්ධ පහක් ගැන කතා කරාට ස්කන්ධ වශයෙන් ස්කන්ධ හතරකුයි සංග්‍රහ වෙන්නේ. ඇයි? අපි දන්නවා ඇහැයි රූපයයි අතනින් විතරනම් කතා කළේ ආයේ මේ ටික සම්පූර්ණ මනස තුල ඇති වෙන සිද්ධියක් නං. දැන් මේ මනස තුල ආයේ මොකද්ද රූපය ගැන කතා කරන්න තියෙන ධර්මතා ටික. එතකොට මේ මනස තුල මෙතන උපාදානස්කන්ධය කියලා කතා කරන තැන උපාදානස්කන්ධ පංචකය තුල තියෙනවා නම් රූප උපාදානස්කන්ධය කියලා ඒක මේ මනෝවිඤ්ඤාණය තුල හදාගත්ත අම්මා තාත්තා කියලා රූපය පිළිබඳ කරන නියෝජනය විතරයි. හැබැයි මේ නියෝජනයේ ඔසෝල තබලා තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකින්. රූප උපාදානස්කන්ධයේ නියෝජනය වුණේ ස්කන්ධ හතරකින්. ඒක නිසායි මේ ස්කන්ධ හතර සහ එකෙන් ඔසවපු රූප උපාදානස්කන්ධයත් එක්ක පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නේ. රූපස්කන්ධය විස්තර කරනකොට ඇස රූප කියන තැනිනුයි රූපස්කන්ධය විස්තර කරන්නේ. එතකොට රූපස්කන්ධය කියන තැන විස්තර කරනකොට දකින්න එපා මිනිස්සු, ගෙවල් දොරවල්, යාන වාහන රූපය කියන තැන. මොකද ඇහැට මිනිස්සු පේනුනේ නැහැ. ඇහැට පේනුනේ වර්ණ සටහන. ඇහැට පුද්ගලයෝ පේනුනේ නැහැ. ඇහැට පේනුනේ වර්ණ සටහන. ඇහැට ගස් කොළන් පේනුනේ නැහැ. ඇහැට පේනුනේ අනාත්ම වර්ණ සටහන. එතකොට මේ වර්ණ සටහනේ හිටියේ නැහැ මිනිස්සුયો. වර්ණ සටහනේ හිටියේ නැහැ ගස්කල් ගෙවල් දොරවල් තිබුණේ නැහැ. එතකොට හැම වෙලාවකදීම දැන් ඇහැයි රූපයයි කියලා කතා කරන හැම තැනකදීම අපි කතා කළේ වර්ණ සටහනක් කියන තැන විතරයි. ඒක රූපස්කන්ධයේ ස්වභාවය. හැබැයි රූපස්කන්ධයක් ඇති තැනක අපි මිනිස්සේ ගයක් දොරක් විහාරයක් මේ හැම තැනකම හිතන කම තුල තියෙන්නේ පුද්ගල බවක් තීරණය වෙලා. ඒකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. හැබැයි රූප උපාදානස්කන්ධයේ සතර මහා ධාතු නෙමෙයි. ඒක මනෝවිඤ්ඤාණයේ පැත්තෙන් නව කර්ම හදලා දෙන පැත්තේ තියෙන දෙයක්. නව කර්ම විදිහට රැස් කරගත්තේ, සකස් කරගත්තේ රූපේ නෙමෙයි චේතනාව පැත්තෙම සකස් කරගත්ත දෙයක්. චේතනාම් බික්කවේ කම්මං වදාමි. එතකොට මෙන්න මෙතන සංඛාරයයි මෙතන කතා කරන චේතනාවයි දෙකම එකම අර්ථයක් යෙදෙන්නේ එකම වචන දෙක චේතනාව සහ සංඛාරය කියන එක දෙකම එකයි. වෙනසකට තියෙන්නේ මෙතන තියෙන්නේ විපාක චේතනාව. මේ චේතනාව වේදනා සංඥා චේතනා කියන තැන මේ චේතනාව විපාකයි කියලා තියෙන එකේ ලක්ෂණය තමයි එයා දන්නේ පුද්ගලයෙක් නෙමෙයි වේදනා සංඥා දෙකට හිතනවා. හැබැයි මෙතන සංඛාරය කියන තැනදී සංඛාර කියන්නේ රැස් කරගන්න අර්ථයෙන් කුණු ගොඩක් කියන අර්ථයෙන් එයා රැස් කරගෙන තියෙන්නේ පුද්ගලයෝ. කෙනෙක්, දෙයක්, හිතේ තියෙන පුරාණ ආශ්‍රව ටික නියෝජනය වෙන්නේ මෙතනින්.
එයා Taman තුල රැස් කරගෙන තියෙන ගති ටික තමයි දැනගන්නේ. මෙහි තිබුණු මේ අනාත්ම සිද්ධිය ආරම්භය මෙයා රැස් කරගෙන Taman හිතාගෙන ඉන්න ගති ටික ඉස්සරහට දාගන්නවා. එතකොට මෙතනින් ගෙනල්ලා දෙන ටික තමයි මනෝවිඤ්ඤාණයෙන් දැනගන්නේ. මෙතනින් දැනගත්ත දෙයට හිතුවා ඒකල හිතනකම දැනගත්තා. හැබැයි හිතනකම දැනගන්න අපිට ආපහු ගෙනල්ලා දෙන්න කෙලිම මිනිස්සෙක්මයි දැනගත්තේ. හිතන දේ දැනගන්නේ. ඒ වුණාට අද අපි දැනගන්නේ මිනිස්සෙක්මයි. අද අපි මේ දකින්නෙම ගහම වෙලා දකින්නේ බෝඩ් එකමයි දකින්නේ මිනිස්සෙක්මයි. එතකොට දැන් අද අපිට දකින්න දෙයි දැනගන්න දෙයි අතර වෙනසක් ඇත්තේ නැහැ. හරියට මේ සමස්ත සිද්ධියම එකක් වෙලා අපිට මේ මෙච්චර සිද්ධි ගොඩක් වෙලා මේ මනෝවිඤ්ඤාණය තුල මිනිස්සෙක් කියලා දැනගන්න මට්ටම අපිට හම්බෙන්නේ අර රූපේ කියන තැන මිනිස්සෙක් ඉන්නවා වගේ. අපිට හම්බෙන්නේ රූපේ කියන තැන ඉන්න මිනිස්සයා. එතකොට මේ රූපේ කියන තැන ඉන්න මිනිස්සයා සම්පූර්ණම අවිද්‍යාවෙන් ඉපැද්දේ. මොකද්ද අවිද්‍යාව? අපි දැක්කේ නෑ රූපේ ඉතුරු නැතු නිරුද්ධ වුණා කියලා. අපි දැක්කේ නෑ චක්කු විඤ්ඤාණ ඉතුරු නැතු නිරුද්ධ වුණා කියලා. අපි දැක්කේ නෑ ස්පර්ශයේ වේදනා සංඥා චේතනා මනෝ විඤ්ඤාණ ඉතුරු නැතු නිරුද්ධ වුණා කියලා. ඒක නිසා මේ ටික තුල සම්පූර්ණම හදලා දෙනවා අර රූපය ගැන දැනුමක්. අර පුද්ගලයා ගැන දැනුමක් හදලා දෙනවා. ඒ පුද්ගලයා ගැන හදලා දෙන දැනුම සම්පූර්ණම මේ අවිද්‍යාව ඇතුලේ මේ ස්කන්ධ පංචකය ඇතුලේ හදලා දෙන්නේ. එතකොට දැන් රූපේ අනිත්‍ය දේ නිට්ටයයි කියන විපල්ලාස සංඥාව. ඇහැ අනිත්‍ය වෙලා, රූපේ අනිත්‍ය වෙලා, චක්කු විඥානය කියන දේ අනිත්‍ය වෙලා. අනිත්‍ය පෙන්වන්නේ නැතුව ඒ සියලුම සිද්ධි ඇත්ත කරගෙන පුද්ගලයෙක් ගැන කරන තීරණය සම්පූර්ණම විපල්ලාසයක්. අනිත්‍යෙහි නිට්ටයයි කියන විපල්ලාස සංඥාව. එතකොට දැන් සම්පූර්ණම අපි රූපේ විඳින මට්ටම තියෙන්නේ මෙන්න මෙතන. මනෝමය ස්වභාවයකින්. පවතින යථාභූත ස්වභාවය හැම වෙලාවකදීම ඒ මොහොතට ඇහැ දන්නේ නැති රූපය ගැන රූපේ නොදන්න ඇහැ ගැන අන්න ඒ මට්ටමකයි පවතින යථාභූත ස්වභාවය. ඒකයි මේ ටික විපාක කියලා කිව්වේ. මෙතන මනෝවිඤ්ඤාණයෙන් එහා පැත්තට තියෙන ඔක්කොම ටික විපාක ධර්මතා ටික. මනෝවිඤ්ඤාණයෙන් මේ පැත්තට තියෙන සියලු ධර්මතා ටික නව කර්ම ටික. පංච උපාදානස්කන්ධය කියලා කියන මේ ටික සම්පූර්ණම නව කර්ම කියන ටික. දැන් අපිට නතර කරන්න පුළුවන්කම තියෙන්නේ මේ විපාක ටික නැති කරන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඇහැ පැත්තෙන් අපිට විපාක ටික කවදාවත් නැති කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇහැ පැත්තෙන් පුළුවන් අපිට ඇහැ ගැන අවබෝධ කරගන්න එක විතරයි. අපිට ඇහැ කියන තැනින් නැති කරන්න වුණොත් එහෙම රූපය කියන තැනින් නැති කරන්න වුණොත් විපාක ටික නැති කරන්න වුණොත් එහෙම අපිට අනුපදිශේෂ නිබ්බාන සහ සෝපදිශේෂ නිබ්බාන කියලා නිවන දෙපැත්තකට බෙදලා දෙආකාරයකින් කතා කරන්න බැරි වෙනවා. එතකොට අනුපදිශේෂ නිබ්බාන සහ සෝපදිශේෂ නිබ්බාන කියලා නිවන පිළිබඳව කතා කරේ දෙකට බෙදලා අපිට වෙනස් කරගන්න පුළුවන් තැනක් තිබුණා. වෙනස් කරගන්න කිව්වේ විපාක ටික නෙමෙයි මේ විපාක ටික ගැන ප්‍රතිචාර දක්වන මෙන්න මේ උපාදානස්කන්ධයේ පැත්ත. එතකොට විපාක ටික ගැන ප්‍රතිචාර දක්වන ටික වෙනස් කරගන්න අපිට සෝපදිශේෂ නිබ්බාන මේ ඛණ්ඩ උපදී තියෙන ස්කන්ධ ටික පවතිනවා. නමුත් ස්කන්ධ ටික මත අපිට ගෙනල්ලා දෙන මේ සත්වයෝ, පුද්ගලයෝ, ගෙවල් දොරවල් කියන මේ ටිකෙන් අපිට අපිව මුදවලා තියෙනවා. කොටිම පංච උපාදානස්කන්ධයෙන් මිදිලා. එතකොට දැන් පංච උපාදානස්කන්ධයක් හදාගන්න තැනක ආමගට කරුණු පැහැදිලි කරලා දෙන එක තමයි හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණය නැවත තමන්ගේ සිද්ධාන්තයේ පෙන්වන කම. එතකොට එයාට පෙන්වන්න තියෙන්නේ ඇහැ රූප දෙක ගැනම නැවත ඇහැ රූප දෙකේ අනිත්‍ය වුණ බව, ස්පර්ශයේ අනිත්‍ය වුණ බව, වේදනා සංඥාවගේ අනිත්‍ය වුණ බව, චේතනාවගේ අනිත්‍ය වුණ බව, මනෝ විඥානයේ අනිත්‍ය වුණ බව තමයි නැවත නැවත පෙන්වන්න වෙන්නේ. එතකොට මේ ටික අපි කතා කළේ මේ ඇහැට රූපයක් පේන තැනක වෙන සමස්ත සිද්ධාන්තයේ පිළිබඳ සමස්ත සිද්ධිය ගැන. එතකොට මේ සිද්ධිය තුළ අපිට දැන් නිවනද සසරද කියන දේ තීරණය වෙන්නේ මෙන්න මේ උපාදානස්කන්ධය හදාගන්න නව කර්ම සකස් කරගන්න මෙතනින් තමයි තීරණය වෙන්නේ නිවනද සසරද කියන එක පිළිබඳව. ඒක නිසා අපිට මේ කාරණා ටික විග්‍රහ කරගන්නකොට අපිට අවශ්‍ය වෙනවා මේ අපි
රූපකාණ්ඩේ කතා කරනකොට පිරිසිදුම රූපය ගැන තියෙන අදහස් ටික තමයි අපි කතා කරන්නේ. නමුත් මෙතනදී අපි මේ අනිත් නාම ධර්මතා ටිකත් අදාළ කරගෙන මේ රූපේ කියන එකේ පිරිසිදු මට්ටම මොකක්ද කියන එක පැහැදිලි කරගන්න අවශ්‍ය නිසායි මේ කාරණා ටික මේ විදිහට අපි විග්‍රහ කරගන්න යෙදුනේ. අපි මේකේ අනිත් කාරණා ටික ඊළඟ දවසේදී අපි සාකච්ඡා කරමු. අද දවසේදී කාල වේලාව ටිකක් ඉක්මලා තියෙන නිසා. එතකොට සමස්තයක් විදිහට රූපය අනිත්‍යයි කියලා කියපු තැන අනිත්‍ය කියන එක කතා කළේ අන්න ඔය වගේ හේතුවක් නිසා ඇහැ සහ රූපය කියන තැන තියෙන මේ අනිත්‍ය කියලා සංග්‍රහ කරපු අනිත්‍ය කියලා කතා කරපු එක එතන සිද්ධ වුණු સિદ્ધාන්තය ගැන අනිත්‍ය කියලා පෙන්වුවේ. එතකොට අපිට කතා කරන්න පුළුවන් ඒකේ මාර්ගය සහ ඵලය කියන තැන පනවන්නේ කොතනින්ද කියන මේ කාරණාව පිළිබඳවත් අද දවසේදී කාල වේලාව ඉක්මලා තියෙන නිසා කවුරුත් කල්පනා කරගන්න